Recording in progress. හරිට ඊළඟ වැඩේ අපි ඉස්සල්ලාම මම ගන්නවා txt දැන් අපේ මෙන්න මෙතන UI එකේ තියෙන placeholder form එකට ගිහිල්ලා open කරගන්න scene build එකෙන් මෙයාව හරි මෙන්න මෙතනට IT එකක් දෙනවා මේ තියෙන txt product codes හරි එතකොට අපේ control එකට ඇවිල්ලා හරිද control එකට ඇවිල්ලා කියන්න ඕනේ txt product codes ගන්න text property එක මෙයාට ඇඩ් කරන්න listener කෙනෙක්. දැන් වැඩේ හරි. ඒ කියන්නේ මොනවා හරි change එකක් වුණොත් මේ text fields වල මොනවාම හරි change එකක් වුණොත් එහෙම set කරන්න product details set කරන්න. මෙන්න. දැන් alt එකයි enter එකයි press කරනවා product details set කරන්න යන්නේ. ඉතින් මේ තියෙන set customer detail වගේම තමයි product detail set කරන්නේ. customer BO වගේම මෙතනට ගේන්න ඕනේ product BO එක. product BO. ගත්ත product BO. product. ඊට පස්සේ මම ඇවිල්ලා කියනවා ගන්න product BO මේකේ තියෙනවා පොඩ්ඩයි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ නේ අපිට ඕන ඔක්කොම ටික නෑ රයිට් මේ තියෙන්නේ දැන් මම මොකද කරන්නේ මෙතනට ඇවිල්ලා කියනවා ලිස්ට් එකක් නෙමේ ඔව් රෙස්පොන්ස් එකක් ගන්න ඕනේ රෙස්පොන්ස් product DTO එකක් find by ID එතකොට ID එක යවන්න එපා එහෙනම් string ID එක පාස් කරනවා ඔන්න වැඩේ හරි දැන් මොකද කරන්නේ find by id implement වෙන්න ඕනේ මෙන්න implement කරනවා හරි මෙතනට ඇවිල්ලා මම කියන්නේ right මෙතනට ඇවිල්ලා මම කියනවා product dot find by id එතකොට id එක ඔයා පාස් කරන්න ඕනේ ඊට පස්සේ මේන data එක variable එකකට assign කරගෙන මට return කරන්න පුළුවන් අලුත් response product DTO එකක්. එතකොට මේකට දාන්න පුළුවන් මේ අපිට ඕන details ටික ඔක්කොම. මෙන්න. බලන්න product ID එක ගන්නෙ කොහෙන්ද? by id.get product ID. description එක by id.get description ඊට පස්සේ මෙතන unit price එක by id.get unit price quantity on hand එක by id.get quantity on hand අන්තිමට by id.get QR බැරි වෙලාවත් මෙතනදී if condition එකක් දාලා check කරලා මෙයා null නම් return කරන්න කියන්නේ null හරි එහෙම නැතිනම් direct ඔයාට return කරන්න පුළුවන් මෙතනින් මේ return object එක. ඔන්න වැඩේ. දැන් complete නේ. දැන් control එකට ඇවිල්ලා අපිට direct කියන්න පුළුවන් මෙතනදී ඔන්න find by id id එක එවන්න. එතකොට id එක එවන්න නම් අනිවාර්යයෙන්ම මේ new value එක ඔයා new value එක pass කරන්න ඕන. හරි අපි id එකෙන් select කරනවා කිව්වේ ඔන්න new value එක pass කරනවා දැන් එතකොට new value එක pass වෙනවා නම් මෙන්න මෙතන තියෙන්න ඕනේ variable එකක් define කරලා new id එක. ඒතර මේ id එක තමයි pass කරන්න ඕනේ අපිට product එකක් හොයන්න find by id. එහෙනම් response product DTO මම කියනවා selected response product DTO මේ product DTO එක null නම්
product not found කියන්න ඕන නැහැ. කෙලින්ම return කරන්න. අය හොයන්න යන්න එපා. හරි. මෙතනදී response product detail. හරි දෙන්නේ. patch close එකක් දාන්න. හරි. ඊට පස්සේ txt description get description txt name එක හරි salary එක හරි quantity on hand txt unit price මම කියනවා get unit price string dot value of ඔන්න වැඩේ complete. එහෙනම් දැන් data ටික add වෙන්න ඕනේ. අපි බලමු try එකක් දීලා. හරි. මෙන්න QR code එකයි ඒ ටික අපිට select කරන්න තියෙන්නේ මේක. හරිනේ. දැන් මෙතනට මේක select කරලා ඔයාගේ product එකේ QR code එක අරගෙන read කරපුවාම මෙතනට ID එක වැටෙනවා. හරිද? ඒක වැඩ කරන මේ විදිහට දැන් අපි හදලා තියෙන හින්දා ඊළඟ කාරණාව. දැන් මෙතනට අපි check කරගන්න ඕන නම් මම යනවා database එකට product ID එකක් හොයාගන්න. මේ තියෙන්නේ මම මේ product එක ගන්නවා. ඔන්න මේ product ID එක paste කරනවා. හරිද? දැන් එතකොට මේ product ID එක paste කරපුවාම අපිට data එක ආවේ නැහැ. එහෙනම් දැන් ඒකේ මොකක් කර අවුලක් තියෙන්න ඕන නේද? data එක පෙන්වන්නේ නැහැ. ඔක ආපු ගමම data එක පෙන්වන්න ඕනේ. right. එහෙනම් මම ඉස්සරලම මෙතනට ඇවිල්ලා sout එකක් දාලා බලනවා. ඇත්තටම response product detail එකක් අපිට එන්නේ නැද්ද? null දෙන්නේ. මොනවාද? හරි. අපි ගිහින් බලමු අපේ data set එක select කරගත්තාමත් එන්නේ නැවද කියලා. ඔව්. right. null එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම implementation එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති. යනවා BOIMPL එකට. එතකොට DAO එකට ගිහින් බලන්න ඕනේ DAO එකේ implementation එක වෙලාද. මේ බලන්නකෝ product DAO find by ID. product DAO IMPL. ආව් මේ null එක හැදිලා නැහැ. එහෙනම් ඔක හදාගමු. කොහොමද? CRUD util dot execute select කරගන්න all from කොහෙන්ද product table එකෙන් where product ID එක සමාන වෙන මම මේ වන ID එකට. හරි. මේක සයින් කරගන්න ඕනේ result set එකකටනේ. මෙන්න set. දැන් ඊට පස්සේ if condition එකක් දාලා කියන්න ඕනේ
set එක null නම් direct return කරන්න null. sorry. set.next. හරි. next. එහෙම data එකක් තියෙනවා නම් ඔයා return කරන්න ඕනේ new product එකක්. එතකොට මේ product එක අල්ලගන්න details කීපයක් ඕනනේ. අපි details ටික ගමු. මෙන්න product id එක set.getString 1 description එකටත් එහෙම unit price එකටත් අපිට එහෙම ගන්න හැකි. හැබැයි get double වලින් මේක 2 මේක 3. ඊට පස්සේ මං ගන්නවා 4යි get in QR එක ගන්නවා get byte 5. දැන් වැඩේ හරි. මෙතන රිටර්න් කරන්න, එහෙම නැතිනම් null එකක් දෙන්න. දැන් බලමු රන් කරලා අපි data එක එයිද කියලා. හරි. මේ තියෙන්නේ. දැන් data එක set වෙනවානේ. එහෙනම් ඒ වැඩේ හරි. right. එතකොට data එක එතනින් අපිට set කරගත්තාම අපේ ඊළඟ task එක වෙන්නේ quantity එක දාලා enter button එක press කරාම හරි මෙන්න මේ button එක press කරපුවාම මේකේ cart එකට add වෙන්න ඕනේ. add වෙනකොට මෙන්න මෙතනේ cost එක අපිට calculate වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙයාගේ මේ තියෙන records table එකේ records අයින් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරි. බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා.